අයිපුවන් අද අපි ILR රිෆෝම්ස් ගැන තමයි අද කතා කරන්නේ. නමුත් මේ වීඩියෝ එකේ තියෙන විශේෂත්වය තමයි මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ILR රිෆෝම් සම්බන්ධයෙන් මේ මුල ඉඳලම කරුණු ඉදිරිපත් කරලා ඒකේ හැටි කොහොමද ඒක ගෙනාවේ මොකටද ඒ වගේ කාරණා ගැන කියන්න. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ මේ ILR රිෆෝම්ස් එක්ක තියෙන ඒ සම්බන්ධ එතනදී ඉදිරිපත් කරපු කරුණුත් එක්ක අරගෙන බලලා මේ රිෆෝම්ස් වල තියෙන ප්‍රධාන ප්‍රශ්න හුඟක් දෙනෙක් අහන ප්‍රශ්න තියෙනවා මේ රිෆෝම් සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හුඟක් දෙනෙකුට තියෙනවා විවිධාකාරයේ ප්‍රශ්න මේ රිෆෝම්ස් කොහොමද Tamanට බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඒක හරි ජෙනුවින් කතාවක්. මොකද හුඟක් දෙනෙක් වොරි වෙලා ඉන්නවා Tamanට මේක කොයි විදිහට බලපායිද? Tamanට කොච්චර කාලයක් ඉඳ වේද? ඒ ඉන්න කාලය ඇතුළත Taman මොනවද කරන්න ඕනේ? ඒ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? ඒ නිසා හරියටම මේ සමහර ප්‍රශ්න සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. ඒකට මේ සම්බන්ධයෙන් මගේ දැනුමේ හැටියට මම මේ ડોකියුමන්ට් එක අධ්‍යයනය කරලා සහ ඒ සම්බන්ධයෙන් මගේ දැනුම සහ එක්ස්පීරියන්ස් එක භාවිත කරලා මම හොයාගත්ත කරුණු තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒකට මේ ඉදිරිපත් කරන කරුණු නීති උපදෙස් විදිහට සලකන්නට එපා. මේවා ඔබගේ දැනුවත් වීම සඳහා කරන කරුණු ඉදිරිපත් කිරීම. හොඳයි. හොඳයි බලමු මොනවද මේ එන ප්‍රශ්න කියලා. ඒකට මොකද්ද මේ ડોකියුමන්ට් එක අපි කවුරුත් පැහැදිලිව දන්නවා. මේ තමයි earned settlement scheme එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ડોකියුමන්ට් එක. එතකොට මේ ડોකියුමන්ට් එකත් එක තමයි අපි මේ කතා කරන්නේ. මේ හැම දෙයක්ම මේ තීරණය වෙන්නේ මේ ડોකියුමන්ට් එකත් එක්ක. ඒක සති 6ක කන්සල්ටේෂන් එකට යොමු කරලා තියෙනවා. ඒ කන්සල්ටේෂන් එකට යොමු කරලා තියෙන මේ කන්සල්ටේෂන් එක අවසානයේ සතියෙන් පස්සේ යම් ආකාරයකට මේ නීති රීති වෙනස් කිරීම සිදු කරන්න නියමිතයි. ඒතර මේ සම්බන්ධයෙන් තමයි මේ අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ. ඒත් ඒ සම්බන්ධයෙන් මේ කෙරෙන ප්‍රශ්න මොනවද කියන එක අපි විස්තරාත්මකව අපි බලනවද නැද්ද කියන එක අපි මේ අවස්ථාවේ මම ඒක යෝජනාවක් ඉදිරියට ඉදපත් කරන්නෙත් නැහැ. එහෙම බලන්නෙත් නැහැ. මෙතනදී අපි බලන්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද මේ මේන් ප්‍රොපෝසල් එක. එතකොට මේ ડોකියුමන්ට් එකේ තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ අවුරුදු 5කට ස්කිල් වර්කර්ස්ලට වගේ කැටගරිස් වල තිබුණු අවුරුදු 5 ILR එකට එහෙම නැත්නම් ස්ථිරපදිංචි යන තිබුණු සීමාව අවුරුදු 10ක බේස් ලයින් එකකට ගෙනාපු එක. ඒතකොට තවදුරටත් අවුරුදු 3ට 5ට 10ට 20ට ඒ වගේ ILR එකට යන පාත්ස් නැහැ. දැන් තියෙන්නේ අවුරුදු 10ක බේස් ලයින් එකක් තියෙන පාත් එකක්. දැන් බලන්න ඕනේ තමන්ගේ සර්කම්ස්ටැන්සස් අනුව තමන් ඉන්න තත්ත්වය අනුව තමන්ගේ ඉමිග්‍රේෂන් හිස්ටරි එක අනුව තමන් ඉන්න වීසා කැටගරි එක අනුව ඒ යනාදී කාරණා තමන්ගේ earnings අනුව මේ ඔක්කොමත් එක්ක තමන් අවුරුදු 10කට වඩා අඩුවෙන් ඉන්න වේද තමන්ට ILR එකට යන්න. එහෙම නැත්නම් අවුරුදු 10කට වඩා වැඩියෙන් ඉන්න වේද කියන එක තමයි මෙතන සලකා බලන්න වෙන්නේ. ඊළඟට මේ ILR නීති රීතිය කියන අවුරුදු 10ක් වෙන එක මේ වෙනකොටත් ඒක already ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ නැහැ. මේක ක්‍රියාත්මක කරන දෙයක් නෙමෙයි. තාමත් මේක ප්‍රොපෝසල් එකක් වත්තේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රොපෝසල් එක සම්මත වෙලා ඒ සම්බන්ධයෙන් තියෙන ඩිස්කෂන්ස් ඉවර වෙලා එතකොට ඒ කන්සල්ටේෂන් එක ඉවර වෙලා ඒ සම්බන්ධයෙන් නීති රීති හදනකම් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ වෙනකොට සමහරවිට අප්‍රේල් මාසෙන් පස්සේ වගේ මේක ක්‍රියාත්මක වෙන්න ඒ නීති රීති හැදීම් පටන් ගැනීම කියන අදහසක් අපිට තියෙනවා. ඒක පෙබරවාරි මාසේ තමයි මේ කන්සල්ටේෂන් එක ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි මේ නීති රීති ගේන්නේ. හැබැයි මොන නීති රීති ඉස්සරහට ආවත් මේ කන්සල්ටේෂන් එකේදී යම් වෙනස්කම් වෙන්න ඉඩ තිබෙනවා. ඒකත් අහනක් ගොඩනෙක් අහන ප්‍රශ්නයක් වෙනස්කම් වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි මේ වෙනස්කම් අපිට දැන් ඉඳලා ප්‍රෙඩික්ට් කරන්න බෑ. නමුත් බේස් එක නම් වෙනස් වෙයි කියලා හිතන්න හරි අමාරුයි. නමුත් සමහර මේ කන්සල්ටේෂන් එකත් එක්කම ගොඩ දේවල් අනාවරණය වෙයි මේ දේවල් වැරදි කියලා. ඒ සම්බන්ධයෙන් යම් කිසි සලකා බැලීම් සිදු වෙන්න ඉඩ තිබෙනවා. නමුත් මුළු පේපර් එකම ඉල්ලාස් කරගන්නේ කියලා නම් මම හිතන්නේ නැහැ. ඊළඟ තමයි කොහොමද මේ තමයි හුඟක්ම දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි කොහොමද තම තමා ඉන්න වීසා කැටගරි එක අනුව සහ තමන්ගේ ආදායම් අනුව තමන් ජීවත් වෙන ක්‍රමය අනුව යනාදී කාරණාත් එක්ක තමන් කොහොමද මේ අවුරුදු 10 බේස් ලයින් එක අඩු කරගන්නේ කියන ප්‍රශ්නේ. අතන මේක හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක්. ඔව් ඒක ඇත්ත. ඒක කොහොමද කරන්නේ කියන එක ඉතාමත් පැහැදිලිව මේ ILR කියන ප්‍රොපෝසල් එකේ මේ earned settlement scheme එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ડોකියුමන්ට් එකේ තියෙනවා. මම මේ ඉතිස්සලා වීඩියෝ එක මේ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. කොහොමද තමන් අඩු කරගන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ English language requirement එකත් එක තමන්ට අවුරුද්දක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට තමන් 1,25,140කට වඩා වැඩි ආදායමක් අවුරුදු
ILR ඇප්ලයි කරන්න ඉමීඩියට්ලි ඊට පෙර අවුරුදු 3ක් එක දිගට තමන් ලබාගෙන තියෙනවා නම් එතකොට තමන්ගේ කාලය අවුරුදු 7කින් අඩු වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් 50,270කට වඩා වැඩි සැලරි එකක් තමන් අරගෙන තියෙනවා නම් ILR ඇප්ලයි කරන්න අවුරුදු 3කට ඉස්සෙල්ලා එතකොට තමන්ගේ කාලයෙන් අවුරුදු 5ක් අඩු වෙනවා. ඒ කියන්නේ අවුරුදු 5 ඉන්න ඕනේ ILR එකට. ඒ වගේම තමයි යම් කිසි ආකාරයක දැන් මේ පබ්ලික් සර්විස් එකකට සම්බන්ධ වෙලා ඉන්න, ඒ කියන්නේ NHS එකට එහෙම නැත්නම් ඒ වගේ රජීය ආයතනයකට සම්බන්ධ වෙලා තමන් ඉන්නවනම් එතනදිත් තමන්ගේ අවුරුදු 5ක් අඩු වෙනවා. ඊළඟට කන්සල්ටේෂන් එකට සම්බන්ධ නැතිවම තියෙන එකක් තමයි, ඒ කියන්නේ බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක්ගේ දරුවන්ට, ඒ කියන්නේ දැන් යම් කිසි පුද්ගලයෙක්ගේ පාර්ට්නර් බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් නම් ඒ වගේම දරුවෝ බ්‍රිටිෂ් සිටිසන්ස්ලා විදියට ඉඳලා දෙමාපියෝ ඒ යටතේ ඇප්ලයි කරනවා නම් ඒගොල්ලන්ට අවුරුදු 5යි බලපාන්නේ. එතකොට මම හිතන්නේ ඒ තමයි බේසික් ප්‍රධානම පහ අවුරුදු 10 ඊට වඩා අඩු කරගන්න ඉදිරිපත් කරලා තියෙන කාරණා. ඕක තමයි පැහැදිලි උත්තරේ. ඔව් පුළුවන්. අවුරුදු 10 අඩු කරගන්න පුළුවන්. මේ කාරණා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මතක තියාගන්න ඕනේ මේ කාරණා කම්බයින් කරලා ඉදිරිපත් කරන්න බෑ. අවුරුදු 5 ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් 50,270ක් ගණන් කරන කෙනෙකුට මම කිව්වා අවුරුදු 5ක රිඩක්ෂන් එකක් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු 5න් ඉල්ලන්න පුළුවන් කියලා. එයාට අර ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් එක්ක එන අවුරුදු එකතු කරලා තව අවුරුදු 4න් ඉල්ලන්න බෑ. ඒ තමයි උදාහරණයක් විදිහට පැහැදිලි කරන්නේ. ඒක නිසා කම්බයින් කරන්න බෑ. මේකෙන් එකයි බලපාන්නේ ඒක පුද්ගලයෙකුට. ඒතර ඊළඟ කාරණා කොහොමද මේක වැඩි වෙන්නේ? ඒතර ඒ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා මේ ෆන්ඩ් සෙටල්මන්ට් ස්කීම් මේ ડોකියුමන්ට් එකේ. ඒ තමයි ඒක හංගා පැහැදිලිව කියනවා මොන මොන ක්‍රයිටීරියා වලට යටතේද කොහොමද මේක අඩු වෙන්නේ කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේකදී සලකා බලන කාරණා තමයි ඉන්කම් එක. ඒතකොට ඉන්කම් එක කියන එක ඉතාමත් වැදගත් වෙනවා මෙතනදී සලකා බැලීමේදී. එතකොට ඒ ඉන්කම් එකත් එක්ක ඒ කියන්නේ අපි දන්නවා හුඟක් දෙනෙක්ට දැන් හුඟක් දෙනෙක් මේක දන්නවා 12,570යි අපේ taxable. එතන ඉඳලා තමයි tax එක තමයි tax free allowance එක, taxable income එක පටන් ගන්න එතන ඉඳලා. ඒතකොට යම් කිසි කෙනෙක් ඒ 12,570ට වඩා වැඩි ප්‍රමාණයක ආදායමක් ලබාගෙන නැත්නම් ඒ පුද්ගල ඒ අයට මේ කාල සීමාව වැඩි වෙනවා. ඊළඟට තමයි යම් කිසි කෙනෙක් public funds වලට රිලයි වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ටත් ඒ කාලය වැඩි වෙනවා. මේ child benefit ඒ වගේම universal credit ඒවත් එක්කම ඒ වගේ කාරණා සම්බන්ධයෙන් තමන් public benefit ලබාගෙන තියෙනවා කියලා පේනවා නම් ඒ සම්බන්ධයෙන් ඒක බලපාන. නමුත් මෙතන මම සඳහන් කරලා තියෙන child care maternity grants වගේ දේවල්. නමුත් මේ child care maternity grants ඒ වගේම employment benefits වගේ දේවල් benefit නෙමෙයි. ඒවා සමහර ඒකවලට entitlements දට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ මීට වඩා අපිට අධ්‍යයනය කරන්න මේ ડોකියුමන්ට් එක එනකොට ඒ වගේ දේවලුත් මේකට ඉන්ක්ලූඩ් වෙයිද එහෙම නැද්ද කියන එක ගැන හුඟක් වෙලාවට ඒ වගේ දේවල් නම් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒවා බෙනිෆිට් විදියට සලකන්නේ නැහැ. විශේෂයෙන්ම එම්ප්ලොයිමන්ට් ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් කාලේ ඒ වගේ දේවල් මෙටර්නිටි බෙනිෆිට් වගේ දේවල්. එතකොට ඒ බෙනිෆිට් නෙමෙයි ඒක තමන්ගේ රීඑම්බර්ස් කිරීමක් තමන්ගේ එම්ප්ලොයිමන්ට් එකත් එක්ක එන දේවල් ඒ වගේ දේවල් බලපාන්නේ නැහැ. එතකොට මේ හරියටම ඒ ගැන අපිට හොයලා බලන්න වෙනවා මොන මොන දේවල්ද මෙතනදී මේ පබ්ලික් ෆන්ඩ්ස් විදියට මේගොල්ලෝ කන්සිඩර් කරන්න යන්නේ කියලා. ඊළඟට තමයි මේ ප්‍රධානම දෙයක් තමයි මේ බ්‍රේක් එක. ඒ කියන්නේ තමයි ඕවර්ස්ටේ වෙලා තියෙනවා නම් ඒ ඕවර්ස්ටේ වෙලා තියෙන කාලය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒකට දැන් පබ්ලික් ෆන්ඩ්ස් ගැන උනත් කියන්න වෙන්නේ කවුරු මාස 12කට වඩා අඩුවෙන් අරන් තියනවා නම් ඒක අවුරුදු 10කට දික් වෙනවා. තවත් 12කට වඩා අඩුවෙන් අරන් තියෙන අයට අවුරුදු 5කට කාලය යන 12කට වඩා වැඩි කාලයක් පබ්ලික් ෆන්ඩ්ස් අරන් තියෙන කෙනෙකුට තවත් අවුරුදු 10ක් එකතු වෙනවා. ඒ වගේ මේක වෙනස් වෙනවා. ඒ වගේම ඉල්ලීගලි ආපුවට අවුරුදු 20ක්. ඒ වගේම ඕවර්ස්ටේ වෙලා තියෙන අයට අවුරුදු 6කට වඩා මාස 6කට වඩා වැඩි කාලයක් ඕවර්ස්ටේ වෙලා තියෙන අයට තව අවුරුදු 20කින් වැඩි වෙන විදිහට ඒ වගේ කාරණා වලින් මේක වැඩි වෙන විදිය ඉතාමත් පැහැදිලිව දක්වලා තිබෙනවා. ඊළඟට මේ ඩිපෙන්ඩන්ස් මේ තමයි වැදගත් ප්‍රශ්නය. මේ ඩිපෙන්ඩන්ස් වල මේක බලපාන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍ය ILR සිස්ටම් එකට අනුව මෙච්චර කාලයක් තියෙන සිස්ටම් එකට අනුව තමයි අපිට කියන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමේ නම්
මේන් ඇප්ලිකන්ට් ILR ඉල්ලනකොට ඒකත් එක්කම ඩිපෙන්ඩන්ස්ලටත් ILR ලැබෙනවා. එතකොට ඩිපෙන්ඩන්ස්ලා වෙන වෙනම ඇසෙස් කරපු ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් මෙතනදී මේ ප්‍රොපෝසල් එකත් එක්ක කියනවා ඩිපෙන්ඩන්ස්ලා සෙපරේට්ලි ඇසෙස් කරනවා. ඒගොල්ලන් තනි තනියම අරගෙන ඒගොල්ලන්ව මේ ක්‍රයිටීරියා එකට වැටෙනවද මේ ඉදිරිපත් කරන ක්‍රයිටීරියා වලට වැටෙනවද කියලා ඔවුන් සලකා බලන. එතනදී ප්‍රධානම දේ තමයි අවුරුදු 5ක් හරි එහෙම නැත්නම් අවුරුදු 10ක් හරි දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 50270 ඒ ප්‍රමාණය 50270ක කීයද 50270 50270ක සීමාවෙ ඉන්න අයට ඒ කියන්නේ ඒක මත පදනම් කරගෙන අවුරුදු 5න් ඉල්ලනවා නම් කවුරු හරි එතකොට තමන් එතනදී අවුරුදු 5යි මේ ඇප්ලිකන්ට් එතකොට ඒ වගේම තමයි පාර්ට්නර්ත් අවුරුදු 5ක් ඉඳලා තියෙනවා. දැන් බැරි වෙලාවට පාර්ට්නර් ඇවිල්ලා තියෙන ඊට පස්සේ නම් ඒතකොට පාර්ට්නර්ට අන්න එතන තමයි මෙතන හරිය ටෙක්නිකල් පොයින්ට්ස් කීපයක් තියෙනවා. මේ තමයි වැදගත් ප්‍රශ්නයක් මම මේක සම්බන්ධව කතා කරන්නේ. ඒ කියන්නේ පාර්ට්නර් ඇවිල්ලා තියෙන ඊට පස්සේ නම් උදාහරණයක් විදිහට 2020 නම් මේන් ඇප්ලිකන්ට් ආවේ. ඒතකොට 2025 දී එන්ටයිටල් වෙනවා මේන් ඇප්ලිකන්ට්. එතකොට පාර්ට්නර් ඇවිල්ලා තියෙන 2022 නම්. එතකොට එයාට තව අවුරුදු 2ක් ඉන්න වෙනවා. එතකොට ඒ අවුරුදු 2 ඉන්න වෙනවා කියන්නේ ඒ අවුරුදු 2 ඉන්න වෙන්නේ නැතුව ඒ කියන්නේ අවුරුදු දෙක කම්ප්ලීට් කරලා ඒ කියන්නේ පහ කම්ප්ලීට් කරන්නේ නැතුව පාර්ට්නර්ට ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ඉල්ලන්න බෑ ILR. එතකොට මේන් ඇප්ලිකන්ට් ILR එක ලබා ගන්නවා නමුත් පාර්ට්නර් ලබා ගන්න නැහැ. එතකොට පාර්ට්නර් සිද්ධ වෙනවා එක්ස්ටෙන්ෂන් එකකට යන්න. එතකොට එක්ස්ටෙන්ෂන් පොසිබල් ඒකට වෙනම රූල්ස් ඒ කියන්නේ ඒක ඉල්ලීම් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රමවේදයකින් පාර්ට්නර් අවුරුදු 5ම හරියට සම්පූර්ණ කරන්න ඕනේ. පහනම් ඒ රූට් එකේ පහනම් ඊළඟට වෙනත් රූට් එක නම් වෙනත් කැල්කියුලේෂන් එක නම් අවුරුදු 10 නම් ඒ 10 හරි පාර්ට්නර් වෙනම සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම තමයි අවුරුදු 10කට වැඩි දරුවෝ ඒ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න ඕනේ. ඒකට ඒ තමයි මේන්ම දේ මේ ඩිපෙන්ඩන්ට් සම්බන්ධයෙන් සෙපරේට්ලි ඇසෙස් කරනවා. ඒකට මෙතනදී තියෙන ඒ වගේම තමයි ක්‍රිමිනල් ඉෂුස් ඒ වගේ දේවල් මෙතනදී බලපානවා. ඕවර්ස්ටේ වෙලා තියෙනවා නම් ඒවත් බලපානවා ඉන්න කාලය වැඩි වෙන්න. එතකොට ඒ වගේ අනිත් කාරණා ඔක්කොම බලපානවා. එතකොට මේ අනිත් කාරණා ඔක්කොම බලපානවා කියනකොට ඔටෝමැටිකලි ඉම්ප්ලයි වෙනවා, පෙනී යනවා. එහෙමනම් මේ ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එකත් බලපානවාද කියලා. ඒ වගේ දෙයක් නම් ප්‍රැක්ටිකලි ඒ කියන්නේ ඒක හරි අසාධාරණයි. ඒ කියන්නේ මේන් ඇප්ලිකන්ට් 50270ක් earn කරනවා කියලා ඔප්පු කරන එකත් එක්කම පාර්ට්නර්ට ILR ලබා ගන්නකොට ඒ පාර්ට්නර්ත් ඒ වගේ ප්‍රමාණයක් පෙන්වන්න ඕනද කියන එක නිකන් රිඩිකියුලස්. ඒ වගේ යෝජනාවක් ඉදිරියට ගේනවා නම් නමුත් මේක පැහැදිලි මෙතන කියලා නැහැ. නමුත් ඒ ඉම්ප්ලයි වෙනවා මේ ඔක්කොම ක්‍රයිටීරියා බලපාලා ඒවත් එක තමයි යන්නේ කියලා. මම නම් කොහොමත් හිතන්නේ මේ ෆයිනෑන්ෂල් ක්‍රයිටීරියා එක බලපායි කියලා. නමුත් අනිත් ක්‍රයිටීරියා නම් බලපානවා කියන එක පැහැදිලි. විශේෂයෙන්ම අර කාලය ඉන්න ඕන කියන එක විශේෂයෙන්ම තමන් අවුරුදු 5 නම් 10 නම් ඒ රික්වයර්මන්ට් එක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම අර ක්‍රිමිනැලිටි එක ඕවර්ස්ටේ වෙලා තියෙන එක ඒ වගේ දේවලුත් සැලකිල්ලට ගන්නවා කියන එක නම් පැහැදිලි. ඊළඟ තමයි මේ දැන් 50270 කියලා අපි උදාහරණයකට මේක ගත්තාම මේ 50270 කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තමන්ගේ සැලරි එකේ මොන පෝෂන් එකද? කොහොමද මේක අපි බලන්නේ? මේ තමයි gross salary එක. ඒ කියන්නේ තමන්ගේ earning එක 50270. එතකොට එතන තියෙනවා මේක taxable income එක. දැන් මෙතන කියවෙනවා taxable income කියන කතාව ඔය ડોකියුමන්ට් එකේ කියනවා. මේක taxable income එක නෙමෙයි. දැන් 50270 කියලා කියන taxable income එක නෙමෙයි. 50270 ඇතුලේ තියෙනවා tax free allowance එකක්. ඒ කියන්නේ 12000 කීයද ඒක 12750 මම හිතන්නේ. අලුත් tax free allowance එක. එතකොට මේ tax free allowance එක මෙතන තියෙනවා 12570. ඒ 12570ත් මෙතන තියෙනවා. හැම කෙනාටම මේ රටේ ඉන්න හැම කෙනා රැකියා කරන අයට 12570 මේ අවුරුද්දේ tax free allowance එකක් තියෙනවා. එතකොට tax free allowance එකෙන් පස්සේ එන ටිකට තමයි අපි කියන්නේ taxable income එක කියන්නේ. නමුත් මේ immigration purposes මෙතනදී එහෙම නෙමෙයි මේ taxable income එක කියලා මෙතනදී මේ කියන කතාව ඇත්තටම මේ මුළු salary එකම. ඒ කියන්නේ තමන් earn කරන අර tax free allowance එකත් එක්ක එකතු කරපු 50270 ගැන තමයි මෙතන කතා වෙන්නේ. ඒ කියන්නේ මුළු ඒ gross salary එක තමයි මෙතනදී ගණන් හදන්නේ. ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ. මෙතන salary එක හදනකොට ඒ මුළු gross salary එකටම තමයි හදන්නේ tax free allowance එකත් එක්ක එකතු වෙන salary එකට. එතකොට අර HMRC purposes ඒ කියන්නේ tax purposes කියන කතාවයි මේ කතාවේ ඇතුළේ කරුණු දෙකක් මේක වෙනස්කම් වෙනස්කමක් තියෙනවා. ඊළඟ මේක මම ඉස්සෙල් කිව්වා ඊළඟ ප්‍රශ්නේ තමයි මේ British citizenලා ඒගොල්ලන්ගේ partnersලා ඒ වගේ British childrenලා
ඒ යට එක්ක ඉන දෙමාපියෝ ඒගොල්ලන්ට බලපානවද කියලා නෑ. මේ කන්සල්ටේෂන් මේ වගුවක ඉතාමත් පැහැදිලිව හඳන්නවා. ඒගොල්ලන්ට බලපාන්නේ නෑ කියලා. ඒක පැහැදිලි. එතකොට ඊළඟ ප්‍රශ්නේ මේ හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් කෙයා වර්කර්ස්ලාට ඇත්තටම අවුරුදු 15ක් ඉන්න ඕනද කියන කාරණේ. ඉතින් මම නම් මේ සම්බන්ධයෙන් කිසිම දැනුවත් වීමක් කරන්න කියලා මම කිසිම තැනක දැක්කේ නැහැ. එහෙම නැත්නම් කිසිම කැල්කියුලේෂන් එකකින් මට පෙනුනේ නැහැ. හැම කෙයාවක් කෙනෙකුටම පොදුවේ බලපාන පරිදි අනිවාර්යයෙන්ම අවුරුදු 15ක් ඉන්න ඕන කියන સિદ્ધාන්තයක් මම දැක්කේ නැහැ. මගේ දැනුම හැටියට මගේ අදහස හැටියට මේක අර මේ අපි කැල්කියුලේෂන් එකත් එක්ක කරලා බලන්න ඕනේ. ඒතර කැල්කියුලේෂන් එක කරනකොට තමන් කොච්චර කාලයක් ඉන්න ඕනද කියලා මේ ක්‍රයිටීරියාත් එක්ක බලනකොට සමහර අයට අවුරුදු 15ක් ඉන්න වෙන්න පුළුවන්. ඊට වෙනස් කාලයක් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අඩු වෙන්න පුළුවන්. අඩු වෙන කියලා ලොකු ගාණක් අඩු වෙන්නේ නැහැ. මොකද අවුරුද්දක් අඩු වෙයි ඕන. මොකද අර සැලරි රික්වයර්මන්ට් එකට මේගොල්ලෝ වැටෙන්නේ නැහැ. මේක ඒගොල්ලන් මේ දන්නවා කියා වර්කර්ස්ලා සැලරි එක තාමත් අඩුයි. ඒ කියන්නේ තාමත් අඩු නෙමෙයි. ඒ කියන්නේ 23000 ගානක තමයි සාමාන්‍යයෙන් දැන් තියෙන සැලරි එක තියෙන්නේ. ඒකට ඒකත් එක්ක අර ක්‍රයිටීරියා එකට වැටෙන්නේ නැහැ. 2270 ක්‍රයිටීරියා එකට වැටෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම 10ක් නැත්නම් 9ක් ඉන්න වෙනවා. නමුත් 15ක් දක්වා යනවා කියන එක සම්බන්ධයෙන් මට නම් පැහැදිලි අවබෝධයක් නැහැ. මට ඒ කැල්කියුලේෂන් එක හොයාගන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ලොකුවට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් තම තමාගේ ඉන්ඩිවිජුවල් සර්කම්ස්ටැන්සස් අනුව තම තමාගේ විශේෂයෙන්ම තමන්ගේ හිස්ටරි එක අනුව ඉමිග්‍රේෂන් හිස්ටරි එකේ තමන්ගේ මොනවද තියෙන්නේ? තමන්ගේ ගැප්ස් තියෙනවද? තමන් මේ රට ආවේ කොහොමද? තමන්ගේ ඒ සිටුේෂන් තමන් මේ ඉන්ටර්ග්‍රේට් වෙලා තියෙන හැටි ඒවා ඔක්කොමත් එකට එකතු කරලා තමන් බලන්න ඕනේ. තමන්ට කොච්චර කාලයක් මේ රටේ ඉන්න වෙයිද කියන එක මේ කියාබල්කස වුණත් ඒ සම්බන්ධයෙන් ඒ විදිහට තමයි කටයුතු කරන්න ප්ලෑන් කරන්න සමන්ගේ ගමන සූදානම් වෙන්නට ඕනේ. ඊළඟට මේ ඩෙට්ස් ගැන කියන මේවට මෙතන තියෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි මේ ක්‍රෙඩිට් කාඩ් ඩෙට්ස් එහෙම නැත්නම් ලෝන් එකක් ගත්තාම එන ඩෙට්ස් ඒ තමයි මේ ඒවත් මෙතන සලකා බලනවත් නෑ ඒවා. මෙතන ගොඩක් දෙනෙක් ඒක ගැන පැහැදිලි කරලා තිබුණා. ඒවත් බලපාන්නේ නෑ. මෙතනදී බලපාන්නේ ඇත්තටම බලපාන්නේ ගවර්න්මන්ට් එකට තියෙන ඩෙට්ස්. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකට අපි කොච්චර ණයද? ඒ කියන්නේ NHS එක සම්බන්ධයෙන් යම් කිසි ණයවීමක් වෙලා තියෙනවද? විශේෂයෙන්ම ඉන්ලෑන්ඩ් රෙවෙනියු එකට තමන්ගේ ටැක්ස් ගෙවීම් සම්බන්ධයෙන් යම් කිසි ණයවීමක් වෙලා ඩිෆෝල්ට් එකක්. ඒ වගේ දෙයක්. මේක ඇත්තටම ඩිෆෝල්ට් එකක් වෙලා තියෙනවද? ඒ වගේ දේවල් නිසා එහෙම නැත්නම් බෙනිෆිට් සම්බන්ධයෙන් තමයි බෙනිෆිට් එකක මේ බෙනිෆිට් ගෙවන්න නැත්නම් ඉඳලා ඒ වගේ ඩිෆෝල්ට් තමයි තියෙනවද? ඒ වගේ දේවල් සලකා බලන නිසා මෙතනදී තමන්ගේ පර්සනල් ඩෙට්ස් පර්සනල් ණයවීම් මෙතන සලකා බලන්නේ නැහැ. ඊළඟට හුඟක් දෙනෙක් මේක මම හිතන්නේ ඒක පැහැදිලි මම ඉස්සෙල්ලත් කිව්වා මේ ડોක්ටර්ස්ලා සහ නර්සස්ලාට මේක බලපානවද කියලා නෑ. ගවර්න්මන්ට් එකේ වැඩ කරන කිසි කෙනෙකුට මේක බලපාන්නේ නැහැ කියන ගවර්න්මන්ට් එක සම්බන්ධ ඩිරෙක්ට්ලි ගවර්න්මන්ට් එකත් එක්ක වැඩ කරන අයට මේක බලපාන්නේ නැහැ කියන එක මේක පැහැදිලිව කියලා තියෙනවා. ඊළඟට මේ ක්‍රිමිනල් මැටර්ස් කොහොමද මේ ක්‍රිමිනල් කන්වික්ෂන් බලපාන්නේ කියලා. මේක අපි මොකද්ද මේක ලොකුවට කියන්න දෙයක් නැහැ. නම් මෙතනදී කියන්නේ එක කාරණයක් තියෙනවා. ක්‍රිමිනල් කන්වික්ෂන්ස් බලපානවා ඒක හරි. නමුත් මෙතනදී තියෙන්නේ මේ ස්පෙන් කන්වික්ෂන්ස් කියන ඒවා. ඒ කියන්නේ තමන්ට ක්‍රිමිනල් දඬුවමක්, ඒ කියන්නේ අපරාධමය වැරද්දකට තමන්ට දඬුවමක් දුන්නාම ඒ දඬුවම ගෙවිලා යන කාලයක් තියෙනවා. ගෙවිලා යන කාලයක් කියන්නේ හිරේ ඉන්න කාලේවත් ඒ දඬුවම සම්බන්ධයෙන් තියෙන කාලෙ නෙමෙයි. ඒ දඬුවම රෙකෝඩ්ස් වල පබ්ලික් රෙකෝඩ්ස් වල කන්සිඩර් කරන කාලයක් තියෙනවා. ඒ කාලේ එක එක වරද්ද අනුව ඒක තීරණය වෙනවා, ඒක වෙනස් වෙනවා. ඒත් මේ ඒ ගැන තමයි කියන්නේ. එතකොට ඒ කාලේ ගෙවුනට පස්සේ ඒ උදාහරණයක් විදිහට අපි මේක හයිපොතෙටිකල් උදාහරණයක් ගත්තොත් තමන් යම් කිසි ටෙස්ට් එකකට වගේ දෙයකට අහුනොත් ඒක උසාවිය ගිහිල්ලා උසාවියෙන් තීන්දුවක් දෙනවා. තමන්ට මාස 6කට අත්තිර උසිර දනුමක් වගේ දෙනවා. හැබැයි ඒක ක්‍රිමිනල් රෙකෝඩ් එකට යනවා. ඒකට ක්‍රිමිනල් රෙකෝඩ් එකට ගියාම ඒ වැරද්ද හා සම්බන්ධයෙන් ඒක ගෙවිලා යන්න අවුරුදු 3ක් නැත්නම් අවුරුදු 5ක් නැත්නම් අවුරුදු 10ක් ඒ වගේ කාලයක් අපි හිතමු අවුරුදු 3ක් කියලා. ඒ අවුරුදු 3 ගියාට පස්සේ ඒක ක්‍රිමිනල් රෙකෝඩ් එකේ තවදුරටත් වැලිඩ් නැහැ. ක්‍රිමිනල් රෙකෝඩ් එකේ එන්න පුළුවන්. නමුත් ඒක වැලිඩ් නැහැ. මොකද ඒක ස්පෙන්ඩ්. ඒක සඳහන් වෙන්නේ ස්පෙන්ඩ් කියලා. ඒ ස්පෙන්ඩ් වෙන දේවල් මොකක් කළාට උගක් පර්පස් වලදී සලකා බලන්නේ නැහැ. මොකද ක්‍රිමිනල් රෙකෝඩ් එක සමහර ඊෂේන් සිකියුරිටි කන්සර්න්ස් වෙන ආයතන රස්තාවල් වලට යනකොට ඒක බලපානවා. නමුත් උගක් අවස්ථාවලදී ඒක ස්පෙන්ඩ් නම් ඒ කියන්නේ ඒක ගෙවිලා ඉවර නම් ඒක බලපාන්නේ නැහැ. නමුත් මෙතනදී මේ ඉමිග්‍රේෂන් පර්පසස් මෙතන තියෙන විශේෂත්වය තමයි ඒ ස්පෙන්ඩ් කරපේවත් මෙතනදී අපි ඩික්ලෙයාර් කරන්න ඕනේ අපේ ඇප්ලිකේෂන් එකේ. ඒකත් එක්ක ෆෝම් පිටසකට පුළුවන් ඒවත් සලකා බලන්න. අන්න එතන තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒකෙන් සමහර වෙලාවට මේක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඩිලේ වෙන්න පුළුවන්. එතකොට ඒ අර good character ටෙස්ට් එක එතනදී ඒ පුද්ගලයා හා සම්බන්ධයෙන් ෆේල් වෙන්න පුළුවන්.
ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එකදී සඳහන් කරනකොට ස්පෙන් කරුණුත් සඳහන් වෙන්න ඕනේ. ඒවත් ක්‍රිමිනල් රෙකෝඩ්ස් විදියට ඉමිග්‍රේෂන් පර්පසස් සලකා බලන්න. එතකොට මේ තමයි අන්තිම කතාව. ඒ තමයි මේ කෝඩ් චැලෙන්ජ් එක. මුගක් දෙනෙක් මේ කෝඩ් චැලෙන්ජ් එක ගැන කතා වෙනවා. අපි නඩු දාන්න ඕනේ. අපි මේ රටේ විශේෂයෙන්ම මේ රටේ ඉන්න අය සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්න ඕනේ කියලා ඔය එක හරි. ඒකට මාත් එකගයි. ඒකට දෙන්න පුළුවන් ඕනම සහයෝගයක් අපි දෙන්න ලෑස්ති. ඒක අපි සූදානම් වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒක හරි. නමුත් මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ කෝඩ් චැලෙන්ජ් එකට යන්න බෑ. මේ කන්සල්ටේෂන් එක ඉවර වෙලා ආණ්ඩුව යම් කිසි තීරණයකට ඇවිල්ලා යම් නීති රීති සම්මත කරනකම්. ඒක සම්මත කරනකම් ඉන්න ඕනේ කෝඩ් චැලෙන්ජ් එක හරි විදියට චැලෙන්ජ් කරන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මේකට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ඊට ඉස්සෙල්ලා සූදානම් වෙන තරමට වඩා හොඳයි. එතන මේ සූදානම් වීමත් එක්ක මතක තියාගන්න ඕන කාරණේ තමයි චැලෙන්ජ් එකක් කරනවා නම් හරි විදියට නිකන් ඕනෑ ඒ කියන්නේ මේ කරන්න ඕනේ ඉඳාරේ ජනප්‍රියතාවය සඳහා හරි එහෙම කරන්න බෑ. එපා. කරනවා නම් හරි විදියට හරි නීති උපදෙස් අරගෙන නියම හොඳ ලීගල් ටීම් එකක් එක්ක මේක කරන්න ඕනේ. මොකද තමන් කොච්චර එක්ස්පර්ට් වුණත් එහෙම කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා. තමන් කොච්චර ලීගලි එක්ස්පර්ට් වුණත් ඒ අදාළ නඩු සම්බන්ධයෙන් සහ අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ස්පෙෂලායිස්ඩ් බැරිස්ටර්ස්ලා ස්පෙෂලායිස්ඩ් සොලිසිටර්ස්ලා ඉන්නවා. ඒ වගේ අයත් එක්ක සහයෝගයට අරගෙන තමයි මේක කරන්න ඕනේ. ලොකු වියදමක් ගියත් කරන්න දෙයක් නැහැ. මොකද බැරි වෙලාවත් එක නඩුකරයක් හරි ෆේල් වුණොත් කවුරු කලබලයට ගිහලා ඔක්කොටම ඉස්සෙල්ලා ගිහලා නඩුවක් දාලා නඩුව ෆේල් වුණොත් එහෙම එතකොට ලොකු ඉෂුව එකක් වෙනවා. ඒක බලපානවා අනිත් නඩුකර අනිත් හොඳට කරන්න බලාපොරොත්තු වෙන අයටත් බලපානවා. නිසා කරන එක ඔක්කොම එකට එකතු වෙලා කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒක කරනවා නම් ඒකට යන වියදම ෂෙයා කරගෙන හරි ඒ සම්බන්ධයෙන් යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරගෙන හරි කරනවා නම් කරන්නට ඕනේ. ඒ සඳහා අපේ උදව්වත් ඕනලාක තියෙනවා. මම හිතන්නේ මොකක්ද මේක ඒ සඳහා උදව් කරන්න ලෑස්ති. ඒක අපේ යුතුයකමක්. අපි මේ රටට ආවෙත් කොහොම අමාරුවෙන් අපි ඒ ෆයිට් කරලා හුඟක් දේවල් මානවඩු කියලා සමහරවිට මේක අපි අරගෙන තියෙනවා අපේ අයිතිවාසිකම්. අපි මේ රටේ ජීවත් වෙන අයිතිය ලබා ගන්න. ඒ නිසා මේ දැනට මේ ස්ට්‍රගල් කරන මේ අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ඒ කියන්නේ රටට ඇවිල්ලා ඉන්න මම අලුතෙන් එන්න ඉන්න අය ගැන කතා කරන්නේ නැහැ මෙතන. මේ ඇවිල්ලා ඉන්න අයට මේ වෙච්ච මේක ගාක සාධාරණ මේක ඕනම කෙනෙකුට පේනවා. තාමත් පැහැදිලි විශේෂයෙන්ම කියාවකස්ලා ඒම් කරගෙන උන්ට තාමත් අපහසුතාවයකට පත් වෙන ආකාරයේ ඔවුන්ගේ බලාපොරොත්තු තාමත් අමාරු තත්ත්වයකට වැටෙන ආකාරයේ යෝජනාවලිය. ඒ නිසා මේ යෝජනාවලිය පරාජය කරන්න පුළුවන් අය උත්සාහ කරන්නට ඕනේ. ඒකට අපි එකඟයි. ඒ සඳහා අපේ උදව් ඕනෙලාව තියෙනවා. ඒ වගේම තමයි මේ නඩුකරයට අමතරව මතක තියාගන්න ඕනේ මේ කන්සල්ටේෂන් එකට සහභාගී වෙන්න විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා මේ රටේ ස්ථිර පදිංචි අරගෙන තියෙන අය ඒ වගේම බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එක අරගෙන තියෙන අයට මේකට සහභාගී වෙන්න ඔබගේ ඉන්පුට් එක ඔබ මේ කන්සල්ටේෂන් එකට සහභාගී වෙලා ඔබ දාන කරුණු අනිත් ඒ කියන්නේ මේ වීසා වලට යටත් වෙලා ඉන්න අය දාන කරුණට වඩා වැඩි වටිනාකමකින් සලකන්න ඉඩ තිබුණා. ඒ නිසා මේක ඔබේ යුතුයකමක් ඔබේ සහෝදර ජනතාව වෙනුවෙන් ඔබ මේ උදව් කරන්න. ඒ වගේම මේකට යටත් වෙලා ඉන්න හැම කෙනාම මේ කන්සල්ටේෂන් එකට සහභාගී වෙන්න. ඒකට ලියන්නේ මොනවද? ඒ සමග උත්තර මොනවද දෙන්න ඕන කියන සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් තියෙනවා මටත් කතා කරන්න මමත් උදව් කරන්න ලෑස්ති. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කන්සල්ටේෂන් එකට සහභාගී වෙලා මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දීලා මේ නීති රීති වෙනස් කරගන්න ඒ පළවෙනි උත්සාහය දරන්න. ඒ පළවෙනි උත්සාහය දරලා කරගන්න බැරි වුණොත් තමයි නඩුකරයකට යන්න වෙන්නේ. ඒ නිසා ඒ සඳහා හරි විදියට සූදානම් වෙන්න. ඒක තමයි මගේ පණිවිඩය. මම හිතනවා මම මේ කතා කරපු දේවල් වලින් මේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් යම්කිසි දැනුවත් වීමක් ඔබට ලැබෙන්නට ඇති. සමහර දේවල් තියෙනවා මිස් වෙච්චව මෙතන කතා කරන්න බැරි වෙච්ච දේවල්. ඒ සම්බන්ධයෙන් මම කනගාටුන මට පුළුවන් වුණොත් මම සෙපරේට්ලි එක ප්‍රශ්නය වෙන වෙනම අරගෙන හරි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. යමකට උත්තරයක් දෙනකොට මගේ හැම වෙලාවෙම තියෙන දේ තමයි මේක පරක්කු වෙලා කරෙත් ඒකයි. හරියට දැනුවත් වෙලා හරි උත්තරේ කෙලින් දෙන්න ඕනේ. නැත්නම් ඒක වටේ ගිහිල්ලා වනලා ඒකට ලෝකෙ නැති වෙන විකාර ගොඩාක් කියලා ඒක එහෙම කතා කරලා හරියන්නේ නැහැ. හැම කෙනාටම ස්ථිරව හරියට අවබෝධ කරගන්න විදිහට හරි උත්තර කෙලින් උත්තර දෙන්න ඕනේ. ඉතින් මම මේකට තමයි ගොඩක් කලකට උත්සාහ කරන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම හිතන්නේ එහෙම මොකක් හරි ක්‍රමවේදයකුත් තියෙනවා. එතකොට මම හිතන්නේ වැඩි ප්‍රේක්ෂක පිරිසකට මේක යනවා. ඉතින් මම හිතන්නේ මේකෙන් ආදායම් ගන්න පුළුවන් වෙන තත්යකට නම් මට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. මම කලාතුරකින් වීඩියෝ එකක් කරන්නේ. මේ ළඟදී තමයි මේ එකක් දෙකක් එක දිගට කරන්න සිද්ධ වුණේ. නමුත් එහෙම ලොකු වෙලාවක් ගන්නට බෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සහයෝගයක් දක්වන්න ඔබගේ කැමැත්ත එහෙමනම් බොහොම ස්තුතියි.